I think ගන්න දෙයක් නෑ මේ full romantic ඒ පාර කෝ මගේ පයිප් කපල් එකේ ඉන්න ලස්සන අදත් ගෙනාවේ මාසයක් විතර පරණ වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ මම තියෙන voice එක අයින් කළා voice over කරේ. මම මෙතන කියන කිසිම දෙයක් වැඩකට ඇති දේවල් නෙවෙයි හින්දා. KTN සහ ඉක්මනින් කිව්වොත් මේ වීඩියෝ එකේදී මම කරන්නේ අපේ අක්කටයි අයියාටයි එයාලගේ first anniversary එකට මම දුන්න treat එක. අක්කලට පුළුවන් නම් ඊළඟ ෂෙයා පාරක් දාලා මේ විදිහට මටත් ඕනි කියලා ඉල්ල ගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සලා මම හිතුවා මේ පාරම මහදාන්නේ බෙන්ටෝ කේක් එකක් කියලා. මොකද අපේ ගෙදර අය වැඩිය කේක්ස් කන්න කැමති නෑ අයිසිං කරලා. ඒ හින්දා මට හිතුණා මේ වෙලේට හොඳටම සෙට් වෙනවා බෙන්ටෝ කේක් එකක් කියලා. කේක් එක හදන සම්පූර්ණ වීඩියෝ එක මම ගත්තේ නැහැ. එතකොට ඉතින් මේක කේක් ඩෙකොරේටින් වීඩියෝ එකක් වගේනේ. ඉතින් ඒ දෙන්නගේ නම් දෙකේ ලෙටර්ස් උත් මෙන්න මේ විදිහට දාලා ෆයිනල් ලුක් එක මේ විදිහට තමයි ආවේ. හැබැයි මං හිතුවේ මේ ඩිසයින් එක නෙවෙයි අවසානට ආවේක බාර ගන්න සිද්ධ වුණා. ඉතින් ඔයාලා කියන්න බලන්න මේක හොඳයිද කියලා. කැතයි නම් කැතයි කියලා හරි කියන්න ඕන හොඳේ. අද මං හිතුවා යාලට විෂින් කැන්ඩල් එකක් හදනවා කියලා. මම මගේ ජීවිතේට කැන්ඩල් එකක් හදලා නැහැ. හැබැයි ඉතින් නිකමට try කරා සෙට් වෙන්න ෆ්‍රිජ් එකට දාන්න උනා. හැබැයි හරි ගියා අවසානට. උපරිම මම ස්පීඩ් කරලා තියෙන්නේ මේ තියෙන දෙනගේ ඇඳ දැනටමත් නස්ත වෙලා තියෙන්නේ මොකද ඊ අපේ පොඩි බබාලා සෙට් එකක් ඇවිල්ලා මේ ඇඳ විනාශ කරලා තිබ්බේ. රොමැන්ටික් බව වැඩි වෙන්න ඉතින් මම සුදු පාට රෙද්දක් දැම්මා. රෙද්දක් නෙවෙයි බෙඩ් ෂීට් එකක්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මම ලස්සන හાર્ට් එකක් හැදුවා. දැන් තියෙන්නේ බැලුම් පිම්බීමේ තරංගය. ඔයාලට පේනවනේ තරංගයකවත් මෙච්චර ඉක්මනට බැලුම් පුම්බන්න නැතුව ඇති. මම මෙතන බැලුම් වලට මතක නැහැ. මාර 25ක් හෝ 30ක් මම පිම්බුවා බැලුම්. කේක් එකේ කලයකටයි රොමැන්ටික් ගතියටයි ඔක්කොටම සෙට් වෙන්න තමයි මම මේ බැලුන්ස් ටික ගත්තේ. ඊට පස්සේ ඉතින් මේ හાર્ඩ් බැලුම් එකත් පුම්බලා මම බැලුන්ස් ටික හිතාගත්තේ උඩින් එල්ලනවා කියලා. ඊට පස්සේ එක එක විදියට තියලා බලලා අවසානයේ මෙන්න මේ විදිය හොඳයි කියලා මම ඩිසයිඩ් කරා. දැන් නම් මගේ හොඳ පණෙන් භාගයක් ඉවර වෙලා තියෙන්නේ. අද අපේ ගෙදර මම විතරක් ඉන්නේ හින්දා මගේ සපෝට් එකට මගේ හෙවණැල්ලවත් නැහැ. ඉතින් මෙන්න මේ විදියට මම බිමටත් රෝස මල් පෙති ඉහලා බිමට දැම්ම රතු බැලුන් ටික. ඊට පස්සේ එයාලට කෑම ප්ලේට්ස් ටිකක් මෙන්න මේ විදිහට මම arrange කරා. හැබැයි මට හිතුණට වඩා නම් වැඩේ හොඳට තියෙයි කියලා හිතෙනවා. අපි බලමු අවසාන ලුක් එක කොයි වගේද කියලා සහ එයාලා සර්ප්‍රයිස් වෙයිද කියලා. පොඩි රොමැන්ටික් වයිබ් එකක් තියෙනවානේ. කොච්චර කරත් වැඩක් නැහැ guys. මෙයාලා මූණ පෙන්වන්න කැමති නැහැ. ඉතින් ඔන්න ඔබ තමයි මම එයාලට දුන්න සර්ප්‍රයිස් එක. ඔයාලා කියන්න බලන්න මේ වැඩේ කොහොමද කියලා. මටත් මේ වගේ සර්ප්‍රයිස් පාටියක් කවුරු හරි දුන්නොත් දෙයියනේ. අපිට ඉතින් ඒවා හීන තමයි. ඉතින් මේ ගැම්මට දෙන්නත් එක පත්තු කරන්නේ මම හදපු කැන්ඩල් එක තමයි. අද මම ගෙනාපු short and sweet වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න ඉස්සරහට තව මොන වගේ වීඩියෝස් දෙන්න ඕන සහ මේ වීඩියෝ එක හොඳයිද කියලා ගිහින් එන්න.